මුහුණු පොතේ කිතුණු අපේ දහම් පාසලේ 10 වන සංවත්සර සැමරුම කිතුණු කලා උදානය 2025 පොදු මාතෘකාව කිතු දහමයි යහදිවියයි. මගේ සම්පූර්ණ නම AAD සුනිල් සරත් අල්ගම. තරඟ ලියාපදිංචි අංකය M.1.5. තරඟ අංකය සහ තරඟ අංශය අංක 6. කෙටි කතා. මේ මගේ දෙවන නිර්මාණයයි. මාතෘකාව අවබෝධය සහ නිදහස. තුමිඳු නිශ්ශබ්දය. රාත්‍රී 12 කනිසම නද දුන් මහ බිත්ති ඔරලෝසුවේ බට්ටාද දැන් නිද්‍රෝපගතයයි තුමිදුට හැඟේ. ලෝමනි දිගත් මේ නිහඬ මොහොතේ අවටින් වරින් වර නැගෙන රැහැයන්ගේ අඳෝනාව හැරුණු විට ශබ්දයකට ඇත්තේ ඔරලෝසුවේ තප්පර කටුව කැරකෙන ටික් ටික් හඬ පමණකි. ඒත් තුමිදුගේ සිත නම් පාළු නැත. ඒ අතීතයේත් වර්තමානයේත් මතක අතර වේගයෙන් භ්‍රමණය වේ. තුමිදුගේ සිතේ ඇති අදෘශ්‍යමාන පීඩනය ඇදට ඔරොත්තු නොදෙන්නාසේ. වරින් වර ඇඳෙන් නැගෙන කිරිකිරි හඬ තම හදවතේ වේදනාවදැයි විටක ඔහුට සැකසිතේ. විවෘත කර ඇති ජනේලය තුමිදුගේ සිතුවිලි වලට නිදහසේ පිටවී යාමට විවර කළ මාවතක් බඳුය. එහෙත් හාත්පස ඝන අඳුරින් වෙලාගෙන ඇත. සඳ එළියක් පෙනෙන තෙක් මානේ නැත. කාමරේ දැල්වුණු රාත්‍රී විදුලි බල්බේ මලානික ආලෝකයේ මත සුළඟත් සමග අතවනන ගස්වල අඳුරු රූ සටහන් බිත්තියේ ඇඳී මැකී යයි. කවුරු අත වැනුවත් ඔහුට ගැලවීමක් නැත. ඔහුගේ සිතිවිලි ඒ අතීත සිදුවීම් සමග තදින් බැඳී ඇත. ඇයි මෙච්චර වද වෙන්නේ? මගේ හිත ඇතුලේ ඉඳන් කවුදෝ කතා කරනවා වාගේ. තුමිදුගේ සිත තුල ප්‍රශ්නයක් දෝංකාර දෙයි. ඔහුට වෘත්තීය ජීවිතයේ ගැටලු නැත. ඔහු හා තදින් ප්‍රේමයෙන් වෙලී සිටින ගුණ යහපත් පෙම්වතියක් ඔහුට සිටී. සතුටින් ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වැටුපක් ලබන ඔහුට සතුරන්ද නැත. එසේනම් මේ නිදිවර්ජිත රාත්‍රියේ තමාගේ සිත පීරා යන මේ අමුතා කවුද? ඔහු පවසන්නට උත්සාහ කරන්නේ කුමක්ද? තමා නොදැනත්වම සිත තුළ තැන්පත් වී ඇති ඒ කරුණු අවබෝධ කරගත යුතුයයි තුමිඳු තර්ක කළේය. මුලින්ම ඔහුගේ සිහියට නැගුණේ මහා මග ඇද වැටි පණ අදිමින් සිටි ඒ නන්නාඳුනන තරුණයාය. පාරේ යන වාහන වලට උදව් ඉල්ලා අත්දික් කළත් කිසිවකුගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඇතමෙක් තරුණයා හප්පා පලා ගිය රථය ගැන කතා කරමින් සිටියා මිස ඔහු රෝහල්ගත කිරීමට ඉදිරිපත් වූයේ නැත. අවසානයේ තුමිදුගේ දුරකථන ඇමතුමින් පැමිණි ගිලන් රථයේ සේවකයන් මියගිය තරුණයාගේ මුහුණ සුදු රෙද්දකින් වසද්දී තුමිදුගේ හදවත කඩා වැටුණි. තව විනාඩි 15කට කලින් එන්න ලැබුණා නම් ජීවිතේ බේරා ගන්නට තිබුණා. ඒ වචන තුමිදුගේ සිත තවමත් පාරවයි. හදිසි නොවන ගමනක් පරිත්‍යාග කර මරණාසන්න අයෙකුට පිටවීමට කෙනෙකු සොයා ගැනීම කෙතරම් දුෂ්කරද? තමාගේ සිතේ සිරවුණු එක් ගැටලුවක් එළියට පැමිණීම ගැන තුමිදුට යම් සහනයක් දැනුනි. සිත තෙරපෙන ඊළඟ මතකය අවදි විය. ඒ මවක සහ කුඩා දරුවෙකු මහමඟ ගමන් කළ අයුරුයි. නාකි ඩයි ගාගෙන කොල්ලු වෙන්න යන හැටි. උඩරැවුලේ ඩයි ආලෙප කළ වයසක මිනිසෙකු දැක ඒ මව තම දරුවා ඉදිරියේම ඔහුට අපහාස කළාය. ගැහණු පිරිත්තකම තමයි තුන දොකින්. ඇයි අම්මේ එහෙම කියන්නේ? ඒ අංකල්ට දුක හිතේ. දරුවා අහිංසක ලෙස ඇසුවේය. මවගේ කෝපේ ඇවිස්සුනි. ලොකු අයත් එක්කලා එකට එක කියන්න එපා. කියමින් දරුවාගේ කන මිදිකුවාය. එවිට ඒ දරුවා ඇසූ පැනේ තුමිදුගේ දෙසවන් තුළ දෝංකාර දුන්නේය. ඇයි අම්මේ ඉරිදා දහම් පාසලේ ටීචර් කිව්වේ
අපි අසල්වැසියන්ට ප්‍රේම කරන්න ඕනේ කියලා නේද? අසල්වැසියාට ප්‍රේම කිරීම යනු හුදෙක් දහම් පාසල් පොතට පමණක් සීමා වූවක්ද? තුමිඳු තවදුරටත් කල්පනා කළේය. බසේදී සිදු වූ ඒ කමුල් පහර ඔහුට සිහිවිය. අත්වැරද්දකින් තමාගේ කකුල පෑගුණු පුද්ගලයාට කිසිදු හිරිකිතයකින් තොරව තරුණයෙකු පහර දුන්න අයුරු. පහර කෑ මිනිසාගේ දෑස් අග රැඳි කඳුළු බිඳුව තුලින් පෙනුනේ අසම්මත සමාජයක රුධිර බවයි. ජේසුස් වහන්සේ උගන්වා ඇත්තේ තමාට වරද කළ අයටත් සමාව දීමට. ඒත් අත්වැරද්දට අත් ඔසවන මෙවන් සමාජයක් කවදානම් යහපත් වේවිද? අවසානයේ තුමිඳුට තම අසල්වැසියා සිහිවිය. වරින් වර තම අතට හිස් බෝතල් සහ වීදුරු කටු වීසිරීම ඔහුගේ නරක පුරුද්දකි. අතරම හසු වූ විට ඔහු සමාවිල්ලයි. ඒත් නැවතත් එහෙම කරයි. තුමිඳුට වැටුනේ එකම දෙයකි. සමාව ඉල්ලීමෙන් පමණක් වරදක් අවසන් නොවේ. ජේසුස් වහන්සේ පසුතැවීම ගැන අවධාරණය කළේ ඒ නිසාය. සැබෑ පසුතැවිලීම යනු වරද අවබෝධ කරගෙන එය නැවත නොකිරීමයි. සිත තුළ ගැටලු රඳවා ගැනීම ප්‍රශ්නවලට පිළිතුරු නොවන බව දැන් තුමිඳුට වැටහි. සමාජයේ වෙනස් කිරීමට නම් කිතුණු ඉගැන්වීම් ඇසීම පමණක් ප්‍රමාණවත් නැත. ඒවා ජීවිතයට බද්ධ කරගත යුතුය. යහපත් සමාජයක ජීවත් වන විට ලැබෙන ප්‍රීතිය හා නිදහස වෛරය සහ අහංකාරය තුළ නොමැති බව ඔහු වටහා ගත්තේය. සිතේ තිබූ බර ඉවත් වී යද්දී තුමිඳුට දැනුනේ අපූර්ව සැහැල්ලුවකි. එතෙක් වේලා ඔහුගේ දෙනෙත් අහිමිව තිබූ ඒ නිදිසුවය ක්ෂණයකින් ඔහුව වැළඳ ගත්තේය. ස්තුතියි.